මම තමයි බබාගේ පුංචි යාළුවා. අපි දෙන්න දන්නවා කවුද කියලා. බබාගේ අම්මා මං හිතන්නේ දුවෙක් කියලා. මම බබාගේ තාත්තා මම හිතන්නේ කොල්ලෙක් කියලා. මම බබාගේ අයියා. බබාගේ අයියා. බබාගේ සීයා මම හිතන්නේ කොල්ලෙක් කියලා. මම බබාගේ ආච්චි. පුතේ තමයි එන්නේ. මම බබාගේ මාමා මම හිතන්නේ කෙල්ලෙක්. මම බබාගේ නන්දා මම හිතන්නේ කොල්ලෙක් කියලා. මේ බබාගේ බාප්පා මම හිතන්නේ කෙල්ලෙක් කියලා. හිතන්නේ පුතෙක් කියලා. ඒ වුණාට මම විශ් කරනවා ගර්ල් කෙනෙක් වෙන්න කියලා. මේ මගේ චූටි පුතෙක් තමයි මං අනිවාර්යයෙන්ම ඉල්ලන්නේ. ඒකින්ද පුතෙක්ම තමයි වෙන්න ඕනේ. දන්නේ එන්නේ චූටි පුතෙක්. මම හිතන්නේ කොල්ලෙක් කියලා. මම බබාගේ යාළුවෙක් මං හිතන්නේ බෝයි කියලා. මම හිතන්නේ බෝයි කෙනෙක් කියලා. මම හිතන්නේ දුවෙක් කියලා. එහෙනම් ගන්න අර. හිතන්නේ දුවෙක් කියලා. අනේ ඔයා මම හිතන්නේ පුතෙක් කියලා. මම හිතන්නේ මම නන්දා යාගේ නන්ද කෙනෙක්. මම හිතන්නේ එයාට ලස්සන දුප්පටි. හිතන්නේ පුතෙක් කියලා. මම 100 කොළඹ ජැකට් ගාවයි කොල්ලෙක් තමයි. හිතන්නේ ලස්සන කොළු පෙටි. කැමති එකක් කරවන්නකෝ. ඔයා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තන් පස්සේ කවුරු මුලින්ම ඇඬුවේ? ඔය හොදට උස්සන්න. හරි කවුරු ගොඩක්ම සර්ප්‍රයිස් උනේ? මම හම්බුනාන් පස්සේ ඔයගොල්ලෝ හිතන විදිහට කවුද ගොඩක්ම නීති දාන්නේ? කවුද ඩයිපර් එක මාරු කරන හැම වෙලේම? බබාගේ රූපේ ගොඩක්ම කාගේ වේද? ඒකම මට මහන්සි කරලා හැම වෙලේම කියන්නේ. බලන්න බෑ. අනිත් එක්කෙනාගේ උත්තරේ බලන්න බෑ. කවුද හැම වෙලේම වැදගත් දේවල් අමතක කරන්නේ? මොන හරි දෙයකදී අම්මට මුලින්ම කතා කරන්නේ කවුද? ආයෙනම් බබල් හදන්නේ නැහැ කියලා කියන්නේ කවුද? ප්‍රශ්න දෙනවා ඔයගොල්ලෝ අහන්න. ඔය කට්ටියට උන ප්‍රශ්න අහන්න. ප්‍රශ්න දෙනවා අප්පච්චි අහන්න පුළුවන්. විතරම අපේ ගෙදර කියනවාද? කවුද ගේන්නේ? කවුද ගේන්නේ? කවුද ගේන්නේ?